ෂර්ට් බ්ලවුස් එකට බටන්ස් අල්ලනකොට ගොඩාක් අය වැරදි පැත්තට බොත්තම් අල්ලනවා. ෂර්ට් බ්ලවුස් එකට විතරක් නෙමෙයි ඕනම බ්ලවුසස් වලට ගවුම් වලට සමහරක් අය බටන් එක අල්ලන පැත්ත දන්නේ නැහැ. හැම වෙලේම ඔයගොල්ලෝ මතක තියාගන්න දකුණු අත පැත්ත උඩට හිටින්න ඕනේ ගැහණු ඇඳුම් වල. එතකොට පිරිමි ඇඳුම් වල වම් අත පැත්තයි උඩට හිටින්නේ. එතකොට අද මම ඔයාලට මේ කියලා දෙන්නේ බ්ලවුස් එකකට ගවුමකට බටන් හෝල් එකක් මැෂින් එකේ මහන විදිය සහ බටන් එක අල්ලන විදිය. මම හිතන්නේ මේකත් ඔයාලට ගොඩක් වැදගත් වීඩියෝ එකක්. දැන් මේ වගේ මේ විදියට කර මැද්දෙන් මෙහෙම ඕපන් එකක් තියලා අපි බටන්ස් අල්ලනවා නම් මෙතන උඩින් ඇරෙන ප්‍රමාණයයි බ්ලවුස් එකේ යටින් ඉතිරි වෙන ප්‍රමාණයයි එක සමාන වෙන්න ඕනේ. ඊට පස්සේ මැද ප්‍රමාණය බලලා සමානව බොත්තම් කාස මහගන්න ඕනේ. ඉතින් අපි සාමාන්‍යයෙන් මෙතන ඉඳන් අඟල් 3මාරක් 4ක් වගේ ඕපන් එක තියෙනවා. ඒ ප්‍රමාණයම යටිනුත් ඉතුරු කරනවා. මැද ප්‍රමාණයට තමයි සමාන දුරවල් වලට බටන්ස් අල්ලන්නේ. එතකොට දැන් අපි මෙතනින් ඉස්සෙල්ලා අඟල් 3මාරක් පහත් කරලා ලක්ෂයක් මාක් කරගන්නවනේ. ඒ ලක්ෂ්‍ය මාක් කරන්නේ මෙතන කෙළවරින් අඟල් භාගයක් පිටුපසට. බටන් එක අල්ලන්නේ මෙතන නැම්මෙන් අඟල් භාගයක් පිටුපසට. අපි ඒක කරන විදිය තව චුට්ටක් පැහැදිලි කරගමු. දැන් එතකොට මෙතන මේ කලර් එක මේ විදියට මෙහෙම දෙපැත්තට ලස්සනට ඇරෙන්න අපි ප්‍රමාණයක් ඉස්සෙල්ලා බලමු. ඔය ඇඳුම ඇඳලා බලලා ප්‍රමාණය කොච්චරද කියලා මෙහෙම චොක් මාක් එකක් දාගත්තත් හරි. දැන් අපි හිතමු මෙන්න මේ ප්‍රමාණය ඕපන් වෙනවා. එතකොට මෙතනින් ඕපන් එක වෙනවා. මේ ටික ඇරෙනවා. එතකොට මෙතනින් අපිට මේ පහත් උනේ අඟල් 3මාරක්. එම ප්‍රමාණයත් යටින් වාටිය බ්ලවුස් එකේ මැහුවට පස්සේ අතෑරලා මෙතන දොර ප්‍රමාණය තමයි අපි සමානව බොත්තම් අතර බෙදන්නේ. අඟල් 2මාර ගානේ වගේ අපි මෙහෙම බෙදා ගත්තා. දැන් එහෙමනම් ගැහණු ඇඳුම් වල ඇඳුම ඇඳගෙන ඉන්නකොට දකුණු අත පැත්ත උඩට හිටින්න ඕනේ. එතකොට කාසේ මැහෙන්නේ දකුණු අත පැත්තෙන්, බොත්තම ඇල්ලෙන්නේ වම් අත පැත්තට. එහෙනම් දැන් අපි ඉස්සෙල්ලාම කාසේ ප්‍රමාණය කොච්චරද කියලා බලන්න බටන් එක මේ විදියට අතට ගන්න. බටන් එකේ මේ විදියට හරස් පළල කොච්චරද කියලා බලන්න. විස්කම්බය අඟල් භාගයක් තියෙනවා මේ බොත්තමේ. එහෙමනම් දැන් අපි මේ මාක් කරපු තැන මෙතනනේ. මෙතනින් අඟල් භාගයක් පිටුපසට මෙහෙම ලක්ෂයක් තියලා එතනින් පහළට අඟල් භාගයක් අපි මේ විදියට මාක් කරගන්නවා. කොනෙන් අඟල් භාගයක් පස්සට වෙන්න ඕනේ අපි බොත්තමේ ප්‍රමාණය භාගයයි. ඊළඟට අපි නැවත මෙතන මුදුනේ ඉඳන් අඟල් 2මාරක් පහත් කරලා එතනිනුත් තව අඟල් භාගයක් පහළට දෙවෙනි බොත්තම් කාසේ. ඊළඟට තවත් 2මාරක් ගත්තා. එතනිනුත් පහළට තුන්වෙනි බොත්තම් කාසේ. ওই විදියට පහළට ලකුණු කරගෙන යනවා. දැන් එහෙමනම් අපි මේක කොහොමද මැෂින් එකේ මහන්නේ කියලා බලමු. දැන් අපි ඉස්සෙල්ලාම මෙතන මේ බොත්තම් කාස මහන සෙක්ෂන් එකට දාගන්නවා. බොත්තම් කාස මහන එකට දාගත්තා. ඊළඟට මෙතනත් 1 2 3 4 කියලා බොත්තම් කාසේ මැහෙන ස්ටෙප්ස් ටික ඇඳලා තියෙනවා. ඒකෙත් එකට දාගන්නවා පළවෙනි එකට. දාගෙන උඩ ඉඳන් පහළට සිග්සැග් වෙනවා. ඊළඟට නීඩල් එක උස්සලා දෙකට මාරු කරනවා, ටැක් වෙනවා. ඊළඟට අපි මේක 3ට මාරු කරලා උඩට ආපස්සට යනවා. 4 මෙතන තියෙන්නේ උඩ ඇඳලා. එතකොට ආපස්සට මේක නැවත ගන්න ඕනේ.
ඉස්සෙල්ලාම පළවෙනි එකට දැම්මහම උඩ ඉඳන් පහළට මැහුණා. ඊට පස්සේ මෙතන ටැග් වුණා. ඊට පස්සේ ආපහු උඩට මැහුණා, ආපස්සට මැහුණා, එතනින් ටැග් වුණා. දැන් අපි මෙහෙම කාසේ වටේ මැහුවානේ. කාසේ වටේ මහලා ඊට පස්සේ මෙතන මේ ඉවර වෙන තැනට අල්පෙනෙත්තක් ගහන්න. ওই විදියට අල්පෙනෙත්තක් ගහන්න. ගහලා මේ තියෙන්නේ කාස කපන එක. කාස කපන එකක් නැත්නම් බ්ලේඩ් එකක් ගන්න. බ්ලේඩ් එකක් අරගෙන අපි මේකේ මෙතන අයිනේ බ්ලේඩ් එකක් තියෙනවා. අපි මෙතනින් මෙහෙම කෙලවරෙන් මෙහෙම මේ කාස කපන එක ඇතුළට දාලා මෙතනින් මෙහෙම ඉදිරියට තල්ලු කරනවා. ඒතර වැඩියෙන් කැපිලා යන්නේ නැහැ. අපි මේ පැත්තට මේ විදියට පින් එකක් ගැහුවාම බොට්ටමේ ප්‍රමාණයට හරියටම කාසේ කැපිලා ඇවිල්ලා තියෙනවා. එතකොට විරුද්ධ පැත්තේ බටන් එක අල්ලනකොට මේ කොනෙන් අඟල් භාගයක් පස්සට හිටින්නයි මේ බටන් එක අල්ලන්නේ. දැන් අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තේ මැෂින් එකේ බොත්තම් කාසයක් මහන විදියනේ. දැන් අපි බලමු අතේ බොත්තම් කාසයක් මහන විදිය. ඉස්සෙල්ලාම අපි කරන්නේ මේ බොත්තම් කාසේ ඇඳගත්ත ඉර දිගේ මේ විදියට කාස කපන එකෙන් ඒ ප්‍රමාණයට ඉස්සෙල්ලා කපා ගන්නවා. කපාගෙන ඊට පස්සේ වටේ බ්ලැන්කට් මැස්මෙන් මහන්න. දැන් මේ ප්‍රමාණය කපා ගත්තට පස්සේ බටන් එකක් චුට්ටක් දාලා බලන්න ඔයා කපාගත්ත ඉඩ ඇතිද කියලා. ඊට පස්සේ මේක වටේ බ්ලැන්කට් මැස්මෙන් මහගන්න. දැන් ඉතින් ඔයාට පුළුවන් නේද මේ කියලා දීපු ක්‍රමය පාවිච්චි කරලා ඔයාගේ ඇඳුම් වලට නිවැරදිව බටන් එකේ පැත්ත මාරු කරගන්න නැතුව අල්ලන්නයි, ඒ වගේම නිවැරදිව කාසේ බොත්තමයි අල්ලගන්න. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න, කමෙන්ට් එකක් දාගෙන යන්න, ඒ වගේම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. මම දිරිනි ඩිසිල්වා ගිහින් එන්න. ආයුබෝවන්.